මහනුවරවට ජීවත් වන මහනුවරට නිතර යන එන ඔබට නම් මේ රජපිහිල්ල කියන නම එතරම් අමුතු නුහුරු එකක් වෙන්න බෑ. නමුත් මේ නම හැදෙන්න හේතුපාදක වුණ ඇත්තම රජපිහිල්ල බලන්න යන්නේ නම් ඊටාම සීමිත පිරිසක්. ඊටාම සීමිත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් තැනක් තමයි මේ රජපිහිල්ල කියන්නේ. මහනුවර වැවරවුමට මීටර් 600ක් පමණ දුරින් පිහිටලා තියෙන මේ ගල් පිහිල්ල රජපිහිල්ල ඊටාම ආකර්ශනීය තැනක්. අවුරුදු 200කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවායි කියලා සාධක සාක්ෂි තියෙන මේ ස්ථානය කීර්තිසී රාජසිංහ රජතුමාගේ කාලේ ඔහුගේ පවුලේ රාජකීයන් පවා දියනෑමට භාවිතා කළ පරිශ්‍රයක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විශිෂ්ට නිර්මාණය, මේ අලංකාර නිර්මාණය මේ ප්‍රෞಢත්වයේ සංගවාගෙන අද නිහඬවම මේ පරිශ්‍රයේ තිබෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රාජකීය ගල් පිහිල්ල එහෙමත් නැත්නම් රජ පිහිල්ල සම්බන්ධ ඓතිහාසික කතා පුවත. කලක් රාජකීයන්ගේ පහස ලැබපු රාජකීය පිරිස් නොමදව ගැවසුණු ඊටම කාර්යබහුල වූ තැනක් වෙච්ච මේ පරිශ්‍රය අද නම් ඊටම කලාතුරකින් කෙනෙකුගේ අවධානයට යොමු වෙන ඊටම කලාතුරකින් සංචාරක ආකර්ෂණය දිනා ගන්න ඊටම පාළුවට ගිය තැනක් විදිහට තමයි අද මේ ස්ථානය පවතින්නේ. අපිට වටෙන්ම නොමදව ඇහෙන්නේ රහයියන්ගේ නාදය පමණයි. ඒත් මේ නිහඬ පරිසරය ඇතුලේ සැඟවිලා තියෙන්නේ උඩරට රාජධානියට සම්බන්ධ අපූර්ව ඉතිහාසයක්. කන්ද උඩරට රාජධානියේ හිටපු කීර්තිමත් පාලකයෙක් තමයි කීර්තිසී රාජසිංහ රජතුමා. එතුමාගේ රාජ්‍ය පාලන කාලය වෙන්නේ 1747 ඉඳන් 1782 දක්වා කාලය. ඉතින් මේ රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේදී එතුමා රජපෞලේ ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ මහනුවර නගරයට තිබුණු ජල මූලාශ්‍ර සියල්ල පරීක්ෂා කරලා මේ වගේ හොඳම ජල මූලාශ්‍රය හොයාගන්නවා රාජකීයන්ගේ භාවිතය සඳහා. ඉතින් එහෙම තෝරගත්තු හොඳම ජල මූලාශ්‍රය තමයි මේ හීල් පැන් කඳුර කියන දිය උල්පත, ජල උල්පත. මේකට පෝෂක ප්‍රදේශය වෙන්නේ මහනුවර වැවට කිරිමුහුදට දකුණු දිශාවෙන් තියෙන දුනු මණ්ඩලාව රක්ෂිතය. දුනු මණ්ඩලාව රක්ෂිතයෙන් ආරම්භ වෙලා තමයි මේ හීල් පැන් කඳුර කියන දිය දහරාව පහළට ගලාගෙන එන්නේ. ඉතින් රජපෞලේ රාජකීයන්ගේ පාවිච්චිය සඳහා තෝරගත්තු මේ හීල් පැන් කඳුර කියන දිය උල්පත ජල මූලාශ්‍රය වෙනත් පොදු සාමාන්‍ය මහ ජනතාවට භාවිතා කිරීම තහනම් කරලා රාජ ආඥාවක් නිකුත් කරනවා කීර්තිසී රාජසිංහ රජතුමා. ඒ වගේම මේ පරිශ්‍රයේ ගේට්ටු සහිත නාන ගෙයක්, ඒ වගේම ඊට යාබද සලු මණ්ඩපයක් ඉදිකිරීමටත් ඒ රජතුමා ආඥා නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව බදාදා දිනවලදී හේවිසි වැයීම, ඒ වගේම නැටුම් ඉදිරිපත් කිරීම වගේ සංස්කෘතික අංගත් මේ ස්ථානයේදී කීර්තිසී රාජසිංහ රජතුමාගේ පාලන සමයේ සිදු වුණා කියලා මේ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කලින් ස්ථාපිත කරලා තිබුණු පූර්වක සඳහන් වෙලා තිබුණා. දැන් නම් මේ පූර්ව අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ජනප්‍රවාද වලට අනුව සිංහලයේ අවසාන රජතුමා වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් තමන්ගේ දිය පහසුව සඳහා තමන්ගේ රාජකීයන්ගේ නාන කටයුත්ත සඳහා මේ ස්ථානයේ මේ පරිශ්‍රය භාවිතා කළා කියලා සඳහන් වෙනවා. මොකද්ද මේ සිංහලයේ අවසන් රජතුමා කියන්නේ? ඔහු ලංකාව හිටපු අවසන් සිංහල රජතුමාද? නෑ, ඔහු වඩුක පාලකයෙක්, නායක්කර වංශිකයෙක්. මේ වෙලාවේ මේ කාරණේ මතුවන නිසා උඩරට රාජධානියේ රාජාවලිය ගැන කෙටියෙන් කතා කරන්නත් මම හිතුවා. අතීතයේ සෙන්කඩගල රාජධානිය ඇතුළු මේ ලංකාවම හඳුන්වන්න භාවිතා කරපු නමක් තමයි සිංහලය කියන්නේ. ඉතින් මේ
උඩරට රාජධානියේ හිටපු අවසන් රජතුමා ලංකාවේ හිටපු අවසන් රජතුමා කියන අදහසින් තමයි සිංහලයේ අවසන් රජතුමා කියලා අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හඳුන්වන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වඩුග රජ කෙනෙක් නම් නායක්කර වංශිකයෙක් නම් කවුද අවසන් සිංහල රජතුමා? උඩරට රාජධානියේ හිටපු අවසන් රජවරු 4 දෙනාම මේ නායක්කර වංශිකයෝ. එතකොට කවුද අවසන් සිංහල රජතුමා? අවසන් සිංහල රජතුමා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. සෙල්ලම් නිරිඳු කියලා හඳුන්වන්නෙත් එතුමා. රජකමට කලින් කුණ්ඩසාලි කුමාරයා කියලා හඳුන්වලා තියන්නේත් එතුමම තමයි. තමන්ගේ රාජ්‍ය පාලනය සඳහා සෙන්කඩගල නගරයක් විදියට නුවරක් විදියට මුලින්ම තෝරගන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. 1469 දී කෝට්ටේ රාජ්‍යයට පක්ෂපාතී ප්‍රාදේශීය රාජ්‍යයක් විදිහට උඩරට රාජධානිය ආරම්භ කරන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. පසුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් කර ගනිමින් මහනුවර කන්ද උඩරට රාජධානිය ආරම්භ කිරීමේ පුරෝගාමී රජු විදිහට සැලකන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. ඔහු කන්ද උඩරට රාජධානිය ආරම්භ කරපු කාලේ ඉඳන්ම ලංකාවේ දේශපාලනයේ තරම් ස්ථාවර බවක් පෙන්වුවේ නැහැ. ඔහු 1511 දක්වා උඩරට රජකම් කරනවා. ඒ අතර කාලයේදී තමයි 1505 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ වල පාලනය පෘතුගීසින් විසින් අත්පත් කරගන්නේ. ඔහුගෙන් පස්සේ 1511 දී කන්ද උඩරට රාජධානිය රජකමට පත් වෙන්නේ ජයවීර බණ්ඩාර කියන ඔහුගේම පුත්‍රයා. 1511 සිට 1552 දක්වා ඔහුගේ රාජ්‍ය කාලයේදී තමයි ඔහුගේ පාලන කාලයේදී තමයි 1521 දී විජයබාහු රජතුමා 6 වෙනි විජයබාහු රජතුමා තමන්ගේ පුත්තු 3 දෙනා අතින්ම ඝාතනය වෙන්නේ කෝට්ටේ රාජධානිය. ඊට අමතරව කෝට්ටේ රාජධානිය කොටස් 3කට බෙදෙනවා. සීතාවක රයිගම කෝට්ටේ යනුවෙන්. ජයවීර බණ්ඩාරගෙන් පස්සේ 1552 දී උඩරට රාජධානියේ රජකමට පත් වෙන්නේ ඔහුගේ පුතා වෙච්ච කරල්ලියද්දේ බණ්ඩාර. ඉතින් කරල්ලියද්දේ බණ්ඩාර රජුරුවන්ගේ කාලේ තමයි සීතාවක රාජධානියේ හිටපු ගුවනකබාහු රජතුමාව මරලා ඔහුගේ පුත් කුමාරයා වෙච්ච තිකිරි කුමාරයා පළවෙනි රාජසිංහ නමින් රජකමට පත් වෙන්නේ. ඔහු උඩරට රාජධානියත් ආක්‍රමණය කරනවා. එතෙන්දී කරල්ලියද්දේ බණ්ඩාර රජතුමා පරාජයට පත් වෙනවා. පරාජයට පත් වෙලා ඔහු පෘතුගීසීන් ළඟට ආරක්ෂාව පතා පලා යනවා. එහෙන් පලා යන්නේ තමන්ගේ භාර්යාව, දරුවන් සහ රජපෞලට ඉතාමත් හිතවත් තවත් කීප දෙනෙක් එක්ක. කරල්ලියද්දේ බණ්ඩාර රජතුමාගෙන් පැහැරගත්ත උඩරට රාජධානියේ භාරකාරත්වය පළවෙනි රාජසිංහ රජතුමා සීතාවක රාජසිංහ රජතුමා බාර දෙන්නේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරට. මේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර කියන්නේ කරල්ලියද්දේ බණ්ඩාර රජුරුවන්ගේ සේනාවේ ඉඳලා පළවෙනි රාජසිංහ රජුරුවන්ට පක්ෂපාතීත්වය දක්වපු ඔහුගේ සේනාවට එකතු වුණු සේනාධිපතියෙක්. ඉතින් පස්සේ කාලෙකදී ඇති වුණ අනියත බියක් වැරදි සැකයක් නිසා මේ වීරසුන්දර බණ්ඩාරව බොරුවලක දාලා මරවන්නේ පළවෙනි රාජසිංහ රජුරුවම තමයි. මේ සිදුවීමෙන් හොඳටම කම්පා වුණේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා වුණ කොණප්පු බණ්ඩාර. කොණප්පු බණ්ඩාර ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත පලා යනවා. පෘතුගීසීන් වෙත පලා ගිහිල්ලා තමන්ගේ කූට උපක්‍රම සැලසුම් අනුව පසු කාලෙකදී උඩරට රාජධානියෙන් පෘතුගීසීන් සීතාවක රාජසිංහ පෘතුගීසීන් සමග උඩරටට පැමිණුණ ඩොන් පිලිප් නොහොත් යමසිංහ බණ්ඩාර කුමාරයා ඔය සියලුම දෙනා පළවා හැරලා උඩරට රාජධානියේ පළවෙනි විමල ධර්මසූරිය නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ඔහුගේ රාජ්‍යත්වයේ සෙන්කඩගල රාජධානියේ එකක් කැපී පෙනෙන සන්ධිස්ථානයක්. ඔහුගේ රජවීමෙන් පස්සේ තමයි දළදා සමිඳුන්ගේ භාරකාරත්වය ඔහුට ලැබෙන්නේ. දෙල්ගමේ සංගවා තිබුණු දළදා වහන්සේ උඩරට රාජධානියට රැගෙන ඉන්නේ ඔහුගේ රාජ්‍ය පාලන කාලයේදී. ඊට අමතරව පාත්සාදාතුන් වහන්සේගේ භාරකාරත්වයත් ඔහුට ලැබෙනවා. නමුත් මේ සියල්ල තිබුණත් ඔහුට රජකමට ලේවුරුමයක් නැතිවීම සම්බන්ධයෙන් පොඩි මදිපුංජිකමක් අඩුපාඩුවක් තියෙනවා. මේ අඩුපාඩුව පිරිමසා ගන්න ඔහු කරල්ලියද්දේ බණ්ඩාරගේ දෝනියෙන්ද වුණ කරල්ලියද්දේ බණ්ඩාරගේ දුව වුණ දෝන කතිරිනා එහෙමත් නැත්නම් කුසුමාසන දේවියව සරණ පාවා ගැනීම.
ඉතාමත්ම රණකාමී රජ කෙනෙක් වුණ පළවෙනි විමල ධර්මසූරිය රජතුමා මහනුවර රාජධානියේ සෙන්කඩගල රාජධානිය ස්ථාපිත කරන්න බොහොම දේවල් කරා. ඉතින් අපිට මේවා ගැන කතා කරන්න බොහොම කරුණු කාරණා තියෙනවා. මම ඉතාම කෙටියෙන් මේ රාජාවලිය පමණක් කතා කරගෙන යන්නේ. පළමු විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ සෙනරත් රජතුමා තමයි උඩරට රාජධානියේ රජකමටපත් වෙන්නේ. ඉතින් එතුමාත් රාජ්‍යත්වයට තමන්ට තිබුණු ලේවුරුමේ පිළිබඳ අඩුපාඩු පිරිමසා ගන්නේ අර කුසුමාසන දේවියම සරණ පාවා ගැනීමෙන් තමයි. ඉන්පසු උඩරට රාජධානියේ රජකමටපත් වෙන්නේ දෙවනු රාජසිංහ. ඒ රාජසිංහ කියන්නේ සෙනරත් රජුගේ සහ කුසුමාසන දේවියගේ පුත්‍රයෙක්. ඉතින් ඔහුටත් අර අඩුපාඩුවම තියෙනවා. රාජ්‍යත්වයේ උදේ කුල පාරිශුද්ධ ලේ ධාතුවක් වෙලා රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ නැහැ ඔහු. ඒ අඩුපාඩුව පිරිමසා ගන්න ඔහු මදුරාපුරයෙන් සූර්ය වංශික කුමාරිකාවක් කැඳාගෙන ඇවිල්ලා සරණ පාවා ගන්නවා. ඔවුන්ට මෙතනින් පසු රාජ්‍යත්වයට පත් වුණ බොහොමයක් රජවරු මදුරාපුරයෙන් සූර්ය වංශික කුල කාන්තාවන් කැඳාගෙන විවාහ කරගැනීමේ චාරිත්‍රය සිදු වුණා. නමුත් ඔවුන්ට ලංකාවේ කුල කාන්තාවන් බිසෝවරු සිටියේ නැතුවම නෙවෙයි. එතකොට අර සූර්යවංශික කුමාරිකාව රන්දෝලිය ලෙසත් ලංකාවේ ශ්‍රී ලංකාවේ දේශීය කුල කාන්තාව යකඩ දෝලිය විදිහට තමයි හැඳින්වුවේ. ඉතින් මේ රජතුමාට දාව රන්දෝලියට ඉපදෙන පුත් කුමාරයා තමයි රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ. ඉතින් එහෙම දෙවනු රාජසිංහ. සිංහ රජතුමාට දාව ඉපදිලා රාජ්‍යත්වයට උරුමකම් කියපු රජතුමා තමයි දෙවන විමල ධර්මසූරිය නමින් උඩරට ඊළඟට රාජ්‍යත්වයට පත් වෙන්නේ. දෙවන විමල ධර්මසූරිය රජතුමාටත් කීරවැල්ලේ නමින් දේශීය බිසවක් ඉඳලා තියෙනවා, යකඩ දෝලියක් ඉඳලා තියෙනවා සහ පට්ටිය බණ්ඩාර නමින් රජපදාව ඇයට පුත් කුමාරයෙකුත් ඉන්නවා. නමුත් මදුරාපුරයෙන් ගෙන්වාගත් බිසවුන් වහන්සේට ඉපදුන කුණ්ඩසාලේ කුමාරයා තමයි රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ. ඔහු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නමින් තමයි උඩරට රාජ්‍යත්වයට පත් වෙන්නේ. මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාට මදුරාපුරයෙන් කැඳාගෙන එන ප්‍රමිලා බිසවට දරුඵල පිහිටන්නේ නැහැ. රන්දෝලියට දරුඵලයක් නොලබුමනාම ඊළඟට රාජ්‍යත්වයේ පිළිබඳව රාජ්‍යත්වයේ උරුමය පිළිබඳව නැවතත් ගැටලුවක් පැමිණෙනවා. මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාට දාව මාතලේ මොනරවිල කැප්පිටි පොළ වලව්වේ මොනරවිල කුමාරිහාමිට දරුවෙක් ඉන්න උනම්බේ කුමාරයා නමින්. නමුත් ඔහු යකඩ දෝලියේ දරුවා නිසා රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ නැහැ. ඊට පසුව රාජ්‍යත්වයේ උරුමය පිළිබඳව ওই නායක්කාර වංශිකයින්ගේ චාරිත්‍රය සලකලා ඊළඟට ප්‍රමිලා දේවියගේ බාල සොහොයුරා වුණ විජේ රාජසිංහ කුමාරයා තමයි ශ්‍රී විජේ රාජසිංහ නමින් සෙන්කඩගල රාජධානියේ ඊළඟ රජකමට උරුමය කියන්නේ. අභිරාමී දේවියගේ සහ පිට්ටිනායකර් කියන නායකර වංශිකයින්ගේ පුත්‍රයා වුණ විජේ රාජසිංහ එතකොට දැන් ඔන්න ඔහුගේ මව පියා දෙදෙනාම ඉන්දියාවේ සිට පැමිණිය පුද්ගලයෝ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා තමයි ලංකාවේ පියෙකුට දාව ඉපදිලා අවසන් වරට රජකමට පත් වෙන කුමාරයා. අන්න ඒ නිසා තමයි අපි අවසන් සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා කියලා හඳුන්වන්නේ. ඔය විදිහට විජේ රාජසිංහගෙන් පටන් ගන්න නායක්කාර වංශිකයන්ගේ රාජ පරම්පරාව තවත් රජවරු 4 දෙනෙක් දක්වා දිවෙනවා. විජේ රාජසිංහගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා. ඔහු විජේ රාජසිංහ රජතුමාගේ බිරිඳගේ වැඩිමල් සොහොයුරා. ඒ වගේම කීර්තිසී රාජසිංහ රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේම සොහොයුරෙක් වුණ රාජාධි රාජසිංහ රජතුමා. ඉන් පසුව තමයි පේරාදෙණියේ කන්නස්වාමි කුමාරයා ලංකාවේ අවසාන රජතුමා විදිහට 1798 දී උඩරට රාජධානියේ රජකමට පත් වෙන්නේ. ඔහු රාජාධි රාජසිංහ රජතුමාගේ ඥාති පුත්‍රයෙක්. රජකමට නියම සුදුස්සා වුණ මුත්තුසාමි නමින් කුමාරයෙක් සිටියේදී මේ කන්නස්වාමි කුමාරයා ඊටාම අඩු වයසකදී රාජ්‍යත්වයට පත් වෙන්නේ එවක සිටපු මහාධිකාරම වුණ පිළිමතලාවේ මහාධිකාරමගේ උවමනාවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ආකාරයට ලංකාවේ හිටපු අවසන් රජවරු 4 දෙනාම
වඩුග රජවරු එහෙමත් නැත්නම් නායක්කාර වංශිකයන් වශයෙන් තමයි අපි හඳුනාගන්නේ. ඒ ආකාරයට ගත්තම අවසන් සිංහල රජතුමා විදිහට අපි හඳුනාගන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඉතින් මෙතෙන්ට තියෙන සම්බන්ධය තමයි ඔය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ඔහුගේ දෙවියන් වහන්සේලාට විසුණු වහන්සේලාට දිනෑම සඳහා මේ ස්ථානයේ ඉදි කලාය නිර්මාණය කලාය කියන කතාවක් ජනශ්‍රුතියේ එන තවත් එක් කතාවක්. ඉතින් මේ කතා අපි ඉතිහාසයෙන් හඳුනාගන්නේ ජනශ්‍රුති මාර්ගයෙන් හෝ වෙනත් ලිඛිත සාක්ෂි තියෙනවා නම් ඒ අනුසාරයෙන් තමයි අපි හඳුනගන්නේ. ඉතින් මේ වගේ කතා කීපයක් කියන්න පුළුවන් එකම සිද්ධියට සම්බන්ධ වෙලා ඔබත් එහෙම සිද්ධි ඔබත් එහෙම කතා දන්නවා නම් කමෙන්ට් තීරුවේ ඔබේ කතාවත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ අපි හැමෝගෙම දැන ගැනීම සඳහා. ඉතින් මේ රජපිහිල්ල තියෙන පරිශ්‍රය සම්බන්ධව මුලින්ම ලිඛිත සාක්ෂියක් අපට හම්බෙන්නේ 1887 අවුරුද්දේදී ජේ හෙන්රි ලුයිස් කියන ඉංග්‍රීසි ජාතිකයාගේ ලේඛනවල තියෙන සටහන් වලින්. ඔහුගේ සටහන් වල තියෙනවා මෙම ගල් දේශම, ගල් පිහිල්ල ආදී මේ ශෛලමය නිර්මාණ 1887 ඔහු ඒ සටහන තබන වෙලාවෙත් ඒ කාලවකවානුවෙත් මේ ස්ථානයේ තිබුණා කියලා. හැබැයි මේ ගල් පිහිල්ල මෙම ගල් බේසම ආදී ශෛලමය නිර්මාණ හරියටම නිර්මාණය කළේ කොයි කාලෙද කවුරුන් විසින්ද කියන කාරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අපිට ලිඛිත සාක්ෂියක් කොහෙදවත් හම්බ වෙන්නේ මගහැන්නේ නැහැ. මේ සියලු පුරාවිද්‍යා සාධක සාක්ෂි සලකා බැලුවම කොහොමත් අවුරුදු 200කට වඩා පැරණි නිර්මාණයක් තමයි මේ නිර්මාණය කියන නිගමනයට අපිට එන්න පුළුවන්කම තියෙනවා. මේ ස්ථානයේ මේ පරිශ්‍රයේ තිබෙන විශේෂම විස්මිතම දේ තමයි ගලින්ම කරලා තියෙන මේ නිර්මාණ. අසලින් ගලා යන දියපහරකින් වතුර පාරක් මේ ගල් කාණුවක් හරහා මේ පරිශ්‍රයට හරවලා තියෙනවා. මේ ගල් කාණුව දිගේ අරන් එන වතුර මේ ආකාරයේ රවුම් බේසමකට වැටෙන්නට සලස්සලා තියෙනවා. මේ රවුම් බේසමෙන් තුන් පැත්තට විහිදිලා යන ආකාරය තමයි මේ බේසම හදලා තියෙන්නේ. ඉතින් මේක මේ ආකාරයට හදන්න ඇත්තේ තුන් දිනකට එක්වර සිට නෑමට පුළුවන් වෙන ආකාරයට කියලා අපිට හිතන්න පුළුවන්. වඩාත් පුදුම සහගත දේ තමයි මේ පිහිල්ල ගල් පිහිල්ල සක්‍රිය මට්ටමේ පැවතීම. මේ ගල් පිහිල්ලට අමතරව නානායගේ පහසුවට අර්ධ වෘත්තාකාරව මේ ආකාරයෙන් ගල් වලින්ම නිම කරපු ආදමක් සහ අපජලයේ දැස යාමට ගලින්ම නිර්මාණය කරපු මේ වගේ කාණුවකුත් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අවුරුදු 200ක් නිරුපද්‍රිතව පවතින්නට මේ තරම් නිවැරදි ජ්‍යාමිතියකින් මේ තරම් නිවැරදි මිනුම් වලින් මේ නිර්මාණය කරලා තියෙන එක නම් ඇත්තටම විස්මය දනවන කරුණක්. ඒ වගේම මේවායේ තියෙන සියුම් කැටයම් සහ මේ නිර්මාණය බලද්දී එකල ගල්වඩුවාගේ තිබුණ විශිෂ්ට දක්ෂතාවය ගැනත් පැහැදිලිවම හිතා ගන්න පුළුවන්. අද බොහෝ දෙනා මහනුවර රජපිහිල්ල කියන නම දන්නවා. නමුත් මේ ස්ථානයේ හා සම්බන්ධ අතීත කතාව මේ අතීත තොරතුරු දන්නේ ඊටාම සීමිත පිරිසක් විතරයි. කැලෑවක් අතර සැඟවිලා තියෙන මේ අපූරු ගල් නිර්මාණයේ සෙන්කඩගල රාජධානියේ ඔවුන් සතුව තිබුණු ජල කළමනාකරණ හැකියාව
ඉංජිනේරු තාක්ෂණය සහ කලාත්මක හැකියාව අදටත් ජීවමානව පවතිනවා. ඉතින් මහනුවර සංචාරයකට එකතු වෙන ඔබත් වැවරෝමට ඉතාම කිට්ටුවෙන් මීටර් 600ක් වගේ කිට්ටුවෙන් තියෙන මේ රජපිහිල්ල විශ්මිත නිර්මාණය බලන් දෙන්න අමතක කරන්න එපා. මේ ඓතිහාසික නිර්මාණය ගැන ඒ වගේම මගේ මේ වැඩසටහන ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඔබේ අදහස පහළ කමෙන්ට් තීරුවේ ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ඓතිහාසික ස්ථාන ගැන අපිට දැනගන්න තිබෙන මූලාශ්‍ර ඓතිහාසික මූලාශ්‍ර තැනින් තැනට කෙනාගෙන් කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ ඉදිරිපත් කරපු තොරතුරු වලට අමතරව වෙනත් තොරතුරක් ඔබ කවුරුන් හරි දන්නවනම් මේ රජපිහිල්ල ගැන රාජකීය ගල් පිහිල්ල ගැන ඒ සියලු තොරතුරුත් අප සියලු දෙනාගේම දැන ගැනීම සඳහා පහළ කමෙන්ට් තීරුවේ සඳහන් කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ වගේ ඓතිහාසික ස්ථාන පිළිබඳව සවිස්තරාත්මක විස්තරත් එක්ක අරන් මේ වගේ වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අපේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වටිනා වැඩසටහනකින් හමු වෙන තුරු මම සමුගන්නවා.